රාජ්‍ය නිලධාරීන්ගේ කටයුතු හතර මොකද ස්වාධීනත්වයට පියවර ගත්ත පත්කිරීම, මාරු කිරීම, ඉවත් කිරීම, විනය පාලනය. කාටද ඒක පැවරුවේ? අමාත්‍ය මණ්ඩලයට. නේද? මතකයි මේ ටිකනේ. අමාත්‍ය මණ්ඩලයට උපදෙස් දෙන සභාවන් දෙකක් ඇතුව මොනවද සභාවන් දෙක? රාජ්‍ය සේවා උපදේශක මණ්ඩලය, රාජ්‍ය සේවා විනය මණ්ඩලය. දැන් පොඩි තර්කයක් ගොඩනගමු. පහළ රාජ්‍ය සේවයේ ස්වාධීන වෙන්න නම් පහළ රාජ්‍ය සේවය ස්වාධීන වෙන්න නම් ඔයගොල්ලන්ට තේරෙනව නේද මේ කාර්යයන් ටික ස්වාධීන වෙන්න එපා. එක පැත්තකින් පත් කිරීම මාරු කිරීම කියන කාර්යයන් දෙක ස්වාධීන වෙන්න ඕන. අනිත් පැත්තෙන් ඉවත් කිරීම විනය පාලනය එක ස්වාධීන වෙන්න. ඒ කටයුතු ටික ස්වාධීන වෙන්න නම් අමාත්‍ය මණ්ඩලය ස්වාධීනව තීරණ ගන්න ඕන. අමාත්‍ය මණ්ඩලය ස්වාධීනව තීරණ ගන්න නම් මේ දෙන උපදෙස් ඒ කියන්නේ අධිකරණ සේවා උපදේශක මණ්ඩලය දෙන උපදෙස් අධිකරණ සේවා විනය මණ්ඩලය දෙන උපදෙස් මේ දෙකත් ස්වාධීන වෙන්න ඕන. නිකම් මේ තර්කයක් ගොඩනගන්න. හරිද? ඔයගොල්ලෝ දන්නවද? පහළ රාජ්‍ය නිලධාරීන්ගේ පත් කිරීම මාරු කිරීම අමාත්‍ය මණ්ඩලය කරනකොට ඒකට උපදෙස් දෙන්නේ අධිකරණ සේවා උපදේශක මණ්ඩලය. පහළ රාජ්‍ය නිලධාරීන්ගේ ඉවත් කිරීම විනය පාලනය අමාත්‍ය මණ්ඩලය කරනකොට ඒකට උපදෙස් දෙන්නේ අධිකරණ සේවා විනය මණ්ඩලය. එහෙනම් මේ උපදෙස් දෙක ස්වාධීන වුණොත් තමයි මේ කාර්යයන් ටික ස්වාධීන වෙන්නේ පහළ රාජ්‍ය සේවයේ ස්වාධීන. දැන් ප්‍රශ්නයක් මතුවෙනවා. උපදෙස් ස්වාධීන වෙන්න නම් මේ උපදෙස් දෙන ආයතන දෙක ස්වාධීන වෙන්න ඕන. පැහැදිලිනේ? මේ ආයතන දෙක ස්වාධීන කරන්න පියවර ගන්න මෙන්න මෙහෙමයි. හොඳට බලා ගන්න. මේ ආයතනවල සමාජිකයෝ 3 දෙනෙක් හිටියා. කීයක් හිටියද? 3යි. ඒ සමාජිකයෝ 3 දෙනා පත් කළේ අර පරණ විදියටමයි. නාමික විධායකය ජනාධිපති. හැබැයි පත් කිරීමේදී ඒකට උපදෙස් දුන්නා කවුද? අගමැතිවරයා. එතකොට අගමැතිගේ උපදෙස් මත මේ සමාජිකයෝ 3 දෙනා පත් වෙනකොට පොඩි ගැටලුවක් තියෙනවා. අගමැති කියන්නේ කැබිනට් මණ්ඩලයේ නායකයා. මෙයා දේශපාලන ආයතනයක්. උපදෙස් වල දේශපාලන බලපෑමක් වෙන්න පුළුවන්. ඒක අපිට තේරෙනවා. ඒ වගේම තමයි මේ සමාජිකයන්ගේ ඉවත් කිරීම සිද්ධ වුනේ ජනාධිපති අතින් අගමැති උපදෙස් මත. මේ සමාජිකයන්ට නියමිත වැටුප් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් වැටුප් ගෙවන්නේ ජාතික රාජ්‍ය සභාව තීරණය කළා රජයේ ඒකාබද්ධ අරමුදලින් තමයි ගෙවීම සිද්ධ කරන්නේ. එතකොට කොන්දේසි දිනව සේවා කාලය තුල වැටුප් අඩු කරන්න බෑ වගේ මේගොල්ලන්ගේ සේවා කාලය නැත්තම් නිල කාලය අවුරුදු 4ක් හැටියට තමයි සැලකෙන්නේ. ඔන්න ඔය විදිහට රාජ්‍ය සේවා උපදේශක මණ්ඩලය ස්වාධීන කරන්න පියවර ගත්තා පත් කිරීම ඉවත් කිරීම වැටුප් නිල කාලය වගේ අංශ. දැන් බලමු මෙන්න මේ රාජ්‍ය සේවා විනය මණ්ඩලය ස්වාධීන කරන්න ගත් උපදෙස් මොනවද? මේකේ සමාජිකයෝ 3යි. ඒ සමාජිකයන්ගේ පත් කිරීම අර විදියමයි ජනාධිපති සිදු කරන්නේ. හැබැයි ඒකට උපදෙස් දෙනවා අගමැතිවරයා. එතකොට එතනත් පොඩි අවුලක් තියෙනවා. අගමැති කියලා කියන්නේ දේශපාලන ආයතනයක් පත් කිරීම වලදී සම්බන්ධයක් තියෙනවා. ඊළඟට මේ සමාජිකයන්ගේ ඉවත් කිරීම සිදු වෙන්නේ එහෙමයි. මේ සමාජිකයන්ගේ වැටුප් ජාතික රාජ්‍ය සභාව තීරණය කරලා රජයේ ඒකාබද්ධ අරමුදලින් ගෙවීම සිදු වෙනවා. මේගොල්ලන්ගේ සේවා කාලය අවුරුදු කීයක් හැටියද සැලකෙන්නේ? අවුරුදු 4ක් හැටියට සැලකෙනවා. එතකොට මෙන්න මේ විදිහට රාජ්‍ය සේවා විනය මණ්ඩලය ස්වාධීන කරන්න පියවර ගත්තා. තේරුණානේ? එතකොට අපි හිතමු දැන් මේ සභාව ස්වාධීනයි මේ සභාව ස්වාධීනයි. හරි. බලමු මොකක්ද වෙන්නේ කියලා. පොතට අහගන්න මේ ටික. පහළ රාජ්‍ය නිලධාරීන්ගේ පත් කිරීම මාරු කිරීම අමාත්‍ය මණ්ඩලය සිදු කරනකොට ඒකට උපදෙස් දෙන්නේ රාජ්‍ය සේවා උපදේශක මණ්ඩලය. විවස්ථාවේ කියලා තියෙනවා ඕනනම් රාජ්‍ය සේවා උපදේශක මණ්ඩලය දෙන උපදෙස් අමාත්‍ය මණ්ඩලයට පිළිගන්නත් පුළුවන්. ඕනනම් පිළි නොගෙන බැහැර හරින්නත් පුළුවන්. ඒ කියන්නේ පහළ රාජ්‍ය නිලධාරීන්ගේ පත් කිරීම මාරු කිරීම වලදී මේ ස්වාධීන සභාව දෙන උපදෙස් පිළි නොගෙන ඉන්න අමාත්‍ය මණ්ඩලයට පුළුවන්. ව්‍යවස්ථාවේ තියෙන අමාත්‍ය මණ්ඩලයට ඕන නම්
රාජ්‍ය සේවා උපදේශක මණ්ඩලයේ නිර්දේශ කර නම් පවා ප්‍රතික්ෂේප කරලා වෙනත් නමක් උනත් යෝජනා කරන්න පුළුවන් කියලා තාම. ඊළඟට පහළ රාජ්‍ය නිලධාරීන්ගේ ඉවත් කිරීම විනය පාලනයේ අමාත්‍ය මණ්ඩලය කරනකොට ඒකට උපදෙස් දෙන්න තමයි රාජ්‍ය සේවා විනය මණ්ඩලයේ තිබුණේ විවස්ථාවේ තියෙනවා මේ උපදෙස් නම් පිළිගන්න ඕන කියලා. එතකොට මේ උපදෙස් වල ස්වාධීනතාවක් නැහැ. හැබැයි මේ උපදෙස් වල ස්වාධීනතාවක් තියෙනවා. පැහැදිලිනේ? එතකොට අමාත්‍ය මණ්ඩලයේ සිද්ධ වෙනවා පහළ රාජ්‍ය නිලධාරීන් ඉවත් කිරීම විනය පාලනයේදී රාජ්‍ය සේවා විනය මණ්ඩලය දෙන උපදෙස් මතම කටයුතු කරන්න. එතකොට පහළ රාජ්‍ය සේවයේ මෙන්න මේ කාරණා දෙකේ යම් ස්වාධීනතාවක් තියෙනවා. පත් කිරීම ඉවත් කිරීම නම් ස්වාධීන නැහැ. මාරු කිරීම. හැබැයි ඉවත් කිරීම විනය පාලනය රාජ්‍ය සේවා විනය මණ්ඩලයේ උපදෙස් මතම සිදු කළ යුතු නිසා පොඩි ස්වාධීනතාවක් තියෙනවා. නමුත් ඒකත් දුක්කට වැඩක් නැහැ. එහෙනම් මේකෙන් අවසාන වශයෙන් දෙන්නේ රාජ්‍ය සේවය 72 පහළ රාජ්‍ය සේවය ස්වාධීන නැත කියන කාරණා. ඒකට හේතුව තමයි අමාත්‍ය මණ්ඩලයේ බලපෑමට රාජ්‍ය සේවය අකටයුතු. පැහැදිලිද?